රයිට් රෙකෝඩ් කරනකොට දැන් මම සමුලින්ම සමීකරණේ ලියාගත්තා T ඉන්වෝල්ව් වෙන සමීකරණේ ලියාගත්තා මොකද ඒවල පාඨාංකය එන්නේ T වලින් ඊට පස්සේ දැන් උඩුකුරු තෙරපුම වෙනුවට V rho G ඇප්ලයි කරා එතකොට දැන් මම එක්ස්ප්ලেইন කරපු විදිහට අපිට ඕනේ කාලයට ඒ වල පාඨාංකය එතකොට මේක මට T වල මේ වගේන් එනවා ඒ වගේම තමයි කාලයත් එක්ක වෙනස් වෙන දේ තමයි පරිමාව. එතකොට මට පරිමාවට සමීකරණය හදා ගන්න පුළුවන් නම් ඒක අනුලෝම සමානුපාතී තීට ඒතකොට ග්‍රාෆ් එක එකමයි. එතකොට මෙන්න v මේක ඍණ m එකක් මේක v ධන m g. දැන් මේ හැඩේ ප්‍රස්ථාරයක් එන්නේ ඇත්තටම මේක ගිලෙන්න පටන් ගත්තාම තේරුණාද? මොකද මේ පරිමාව කියන එක වෙනස් වෙන්නේ ගිලෙන්න පටන් ගන්නකොට. ගිලෙන්න පටන් ගන්න කලින් එහෙමනම් මොකද්ද? v කියන පරිමාවක් ගිලිලා තියනවාද? v කියන පරිමාවක් ගිලිලා නැහැ. එතකොට මේ සමීකරණේ v බිඳුව වුණොත් සමීකරණය මොකද්ද? y සමානයි mg. ඒ කියන්නේ මෙයා මේ වාතයේ ඉන්නකොට මට y වල එන්න ඕන රීඩින් එක මොකද්ද? වාතයේ ඉන්නකොට y වල රීඩින් එක එන්න ඕනේ මෙයාගේ ස්කන්ධය. හරි ඊට පස්සේ ඔයගොල්ලන් ගාව දැන් ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන්ට පෙළෙයි මෙන්න මේ විදිහට m කියන එකේ ඉන්නවා හැමෝම m කියන තැනින් තමයි පටන් අරගෙන තියෙන්නේ m කියන එකේ ටිකක් දුර යනවා ඒ දුර මොකක්ද මෙයා මෙතන ඉඳලා වතුර ළඟට එන්න යන දුර ඊට පස්සේ ඔන්න පටන් ගන්නවා ගිලෙන්න එතකොට v එන්න චුට්ට වැඩි වෙනවා v එන්න වැඩි වෙනකොට මේ අනුක්‍රමණය මොකක්ද අනුක්‍රමණය ඍණ m එතකොට අනුක්‍රමණය ඍණ නම් මෙන්න මේ විදිහ ප්‍රස්ථාරයක් තමයි එන්නේ එතකොට අනුක්‍රමණය ඍණ මෙන්න මේ විදිහට අඩු වෙනවා. ඊට පස්සේ ඊළඟ අවස්ථාව හිතන්න. ඊළඟ අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම ගිලනවා. සම්පූර්ණයෙන්ම ගිලුණාට පස්සේ මේ සමීකරණය දාලා බලන්න. සම්පූර්ණයෙන්ම ගිලුණාට පස්සේ v අගයක් තියෙනවා. හැබැයි v මොකද වෙන්නේ? v නියත වෙනවා. සම්පූර්ණයෙන්ම ගිලුණාට පස්සේ ආයි v වැඩි වෙනවද? v වැඩි වෙන්නේ නැහැ. එයා දිගටම ඊට පස්සේ එකම වැලියු එකක්. එතකොට මේ මුළු ආපහු සැරයක් මේක මුළු නියතයක් බවට පත් වෙනවා. එතකොට ආයි සැරයක් මේක මෙහෙම ඒකාකාරී ප්‍රස්ථාරයක් වෙනවා. ඊට පස්සේ මෙහෙම ටච් වෙච්ච ගමන් ඊළඟ අවස්ථාව තමයි ඇවිල්ලා මෙයා මෙතන මෙහෙම ටච් වෙනවා. ටච් වෙච්ච ගමන් මොකද වෙන්නේ? අර දුන්නේ ආතතිය බිමට ආවට පස්සේ ආයි දුන්නේ ආතතියක් මට ඕනේද? නෑ. දුන්න අර මේ මෙතන මේ මොකක් හරි එල්ලලා තියෙන තන්තුව සම්පූර්ණයෙන්ම රිලැක්ස් වෙනවා. ඒ කියන්නේ බිමට වැටිච්ච ගමන් මෙයා එක පාට T වල අගේ මෙන්න මේ විදිහට බිඳුවට එනවා. ඔන්න ඕක තමයි දුන්නේ පාඨාංකය වෙන්නේ. තේරුණාද? මට හිතෙනවා දැන් මේක තේරෙනවා ඇති කියලා. මේ විදිහට සමීකරණය අඩුම ගන්න හැඩේ හොයාගන්න සමීකරණය හරි බිල්ඩ් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. තේරුණාද? එතකොට පළවෙනි එක මෙන්න මේ විදිහට තමයි A to T එන්නේ. එතකොට ඔයගොල්ලන්ට දැන් ඒකෙම උත්තරේ ගන්න පුළුවන්. ඒකෙම උත්තරේ 2 කියලා එනවා. ඒ වුණාට මම මෙයාගේ පාඨාංකය මොකද වෙන්නේ කියලාත් පෙන්නන්න. හරිද? දැන් R ට මම සමීකරණයක් ලිව්වොත් මේ ගිලෙන වෙලාවට ලියලා බලන්න. ගිලෙන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ කියලා බලන්න. හරිද? ගිලෙන්න පටන් ගන්නකොට වතුර මත ක්‍රියා කරන බල ටික මොනවද? දැන් මේ රීඩින් එකට බලපාන්නේ එයාට ටච් වෙන එකම කෙනා කවුද? මේ වතුරනේ. වතුරනේ. දැන් වතුරට මම මෙහෙම අරක ගේන්න පටන් ගන්නවා. එතකොට මෙහෙම උඩුකුරු තෙරපුමක් ජලය ඇති කරනවා. ඒක ඊට අමතරව ජලයේ ඔහොම ස්කන්ධයක් ජලයේ ස්කන්ධය m නේ. ජලයේ ස්කන්ධය mg. දැන් මේ පාඨාංකයට බලන්න. හරිද? එතකොට මේ උඩුකුරු තෙරපුම කියන එකේනා ඔයගොල්ලන්ට මතක ඇති ද්‍රවවල මේවා එක තමයි මෙයා මෙහෙම හැම පැත්තටම වැඩ කර තමයි ඉන්නේ. මේ බිත්ති වලටත් මේක වැඩ කරනවා. මේ පල්ලෙහාටත් මේ පල්ලෙහා පතුලටත් මේ U එක වැඩ කරනවා. වතුරේ හැටි එහෙමයි. වතුරවල බල ඒ ඇති කරන පීඩනය මෙම අංශක 360ටම එයා ඇති කර ඉන්නේ. හරිද? එතකොට දැන් මෙයා මේ වස්තුවට ඇති කරන උඩුකුරු තෙරපුමම එයා ඇවිල්ලා මේ පතුලට ක්‍රියා කරවනවා. හරිද? එතකොට මේ ජලය ගත්තාම ජලයේ තමන්ගේ ස්කන්ධය mg ඊට අමතරව මේ u එක වැඩ කරනවා. වතුර වල ස්කන්ධය mg ඊට අමතරව u එක වැඩ කරනවා.
උඩට වැඩ කරනවා මේ පතුලේ අභිලම්බ ප්‍රතික්‍රියාව. එතකොට ඒ අභිලම්බ ප්‍රතික්‍රියාවේ රියැක්ෂන් එක තරාදිය මත වැඩ කරනවා. මෙන්න මේක තමයි රීඩින් එක දෙන්නේ. හරි අර දුනු තරාදියක ටෙන්ෂන් එක තමයි යාගේ රීඩින් එක දෙන්නේ. ඒ වගේම තමයි මේ තුලා තැටි මේ මොනවා හරි මේවා වල අභිලම්බ ප්‍රතික්‍රියාව තමයි මෙයාගේ එක දෙන්නේ. එතකොට දැන් බලන්න මේ වෙලාවේ R සමාන වෙන්නේ මොකේටද? R සමාන වෙන්නේ mg මම u ඉස්සරහට ගන්නවා. u ධන mg වලට R එක සමාන වෙන්නේ u ධන mg වලට. මෙන්න මේ concept එක මම මතක ගන්න මේ උඩුකුරු තෙරපුම කියන එක අංශක 360ටම බලපපා තමයි ඉන්නේ. එතකොට වස්තුවට මන් දාන්න ගියාම වස්තුවට උඩ පැත්තට. ජලයට දාන්න ගියාම මේ පතුලට දාන්න ගියාම පතුලට පල්ලෙහාට. තව මෙන්න මේ පැත්තටත් තියෙනවා. මේ භාජනවල මේ පැත්තටත් මේක වැඩ කරනවා. ඉතින් මේ පැත්තට වැඩ කරනවා කියලා මෙයා මේ පැත්තට මූව් වෙනවද? මූව් වෙන්නේ නැහැ. ඇයි? මේ පැත්තටත් ඒ හා සමානම බලයක් යෙදෙනවා. ඒක නිසා මේ තිරස් බල හැමතිස්සෙම සමාන වෙලා සමතුලිත වෙලා ඉන්නේ. අර DP education වීඩියෝ එක බලුවා නම් ඒ සර් ඒක එක්ස්ප්ලেইন කරනවා. ඔයගොල්ලෝ දැන් මේ වෙනකොට දන්නවා. තිරස් බල හැමතිස්සෙම සමතුලිතතාවයක තමයි ඉන්නේ. සිරස් බල තමයි ටිකක් වෙනස් වෙන්නේ මේගොල්ලන්ගේ මේ එක එක දේවල් නිසා. හරිද? එතකොට උඩුකුරු තරපොම කියන එක නම් මේ පැත්තටත් වැඩ කරලා ඉන්නේ. ඒනොට තිරස් බල කැන්සල් කරගෙන ඉන්නේ. උඩට වැඩ කරනවා. උඩට වැඩ කරන හින්දා මේ වස්තු වලට බලපානවා. පතුලට වැඩ කරනවා. පතුලට වැඩ කරන දැන් මේ කේස් එකේදී මේ තුලාවට බලපානවා. හරිද? එතකොට R සමානයි u ධන mg මම මේ වතුරට දාන්නේ R සමානයි u ධන mg. එතකොට දැන් රීඩින් එක දෙන්නේ මට R වලින්. එතකොට දැන් ඒක මට y අක්ෂයට ඕනේ. ඒක හරියට ඇවිල්ලා තියෙනවා. u කියන්නේ ආපහු v ρ g ධන mg. දැන් මේ සැරේ ප්‍රස්ථාරේ මොකද්ද මම මේ හොයන්න හදන්නේ? ප්‍රස්ථාරේ මට ඕනේ b වල රීඩින් එක කාලයත් එක්ක වෙනස් වෙන්නේ කොහොමද කියලා. හරි. දැන් R කියන්නේ b වල රීඩින් එක ඒක හරියට ඇවිල්ලා තියෙන්නේ. ආයිත් සැරයක් කාලයත් එක්ක වෙනස් වෙන දේ මෙතන රෝ වෙනස් වෙන්නේ නැහැ, G වෙනස් වෙන්නේ නැහැ, MG වෙනස් වෙන්නේ නැහැ. කාලයත් එක්ක වෙනස් වෙන දේ පරිමාව. ගිලෙන්න පටන් ගන්නකොට කාලය වැඩි වෙන්න මේ පරිමාවත් එන්න වැඩි වෙනවා. දැන් අන්න මට ආවා. මම මේක ආයි ලිව්වොත් රෝ G V ධන mg කියලා. ආයි මට එනවා y සමානයි මේ දෙන්නගේම අනුක්‍රමණය හැදෙනවා. v තමයි x කියලා කියන්නේ. මෙයා තමයි x කියලා කියන්නේ විචලනය වෙන එක. මොකද මේ සිංහලයේ හොද වචන දෙකක් තියෙනවනේ නේද? y සහ x. මට මතක නෑ එක්කෙනෙක්ට එකක් කියනවා අනිත් එක්කෙනාට අනිත් එකක් කියනවා. ඉංග්‍රීසියෙන් කියන්නේ එක්කෙනෙක් වේරියබල් එක අනිත් එක මේ කියලා. ඒ වේරියබල් කියන කතාවට තියෙනවා මොකද සිංහල මම අම්මගෙන් අහලා කියන්නම්. මේ අම්මගෙන් අහලා කියනගෙන අපේ මැත්ස් ටීචර් කෙනෙක් ඒකයි අපේ O level මැත්ස් කරන ටීචර් කෙනෙක්. මේ එතකොට දැන් බලන්න වස්තුව මේ වතුරට එන්න කලින් වස්තුව එළියෙන් තියෙන වෙලාවේ මේ ඕනෑම පරිමාවක් ගිලිලාද තියෙන්නේ? කිසිම පරිමාවක් ගිලිලා නැහැ. එහෙනම් මේ මුළු පදේම මේ v rho g කියන පදේම බිඳුවයි. ඒ වෙලාවේදී r සමාන වෙන්නේ m g ට. එහෙමනම් මම මෙන්න මෙතන මට m ව පේන්න ඕනේ. පටන් ගන්නකොට m පේන්න ඕනේ ඇතුළු වෙනකම් වතුරට ඇතුළු වෙනකම් මෙන්න මේ m එක දිගට එනවා. ඊට පස්සේ වතුරට ඇතුළු වෙච්ච ගමන් මෙන්න v ටික ටික වැඩි වෙන්න පටන් ගන්නවා. v වැඩි වෙනකොට y මෙහෙම වැඩි වෙනවා. ඇයි අනුක්‍රමණය මොකද්ද? අනුක්‍රමණය ධන. එතකොට මෙන්න මෙයා මෙහෙම ඉස්සෙල්ලා එකේ අනිත් පැත්ත. මෙයා මෙන්න මෙහෙම යනවා. ඊට පස්සේ v සම්පූර්ණයෙන්ම ගිලුනහම v ඒකාකාරී වෙනවා. එතකොට එයාට ගත්ත නම්බර් එක මොකක් හරි ආවනම් වැලියු එකක් රීඩින් එකක් ඒ රීඩින් එකට මේ විදිහට සමතුලිත. මොකද්ද මේ වැලියු එක මොන වගේ වේද? මේ වැලියු එක එන්නේ මේ වස්තුවේ සම්පූර්ණ පරිමාව දැම්මොත් නම්බර් එක මෙතෙන්ට ඒක තමයි මෙන්න මේ වැලියු එක. ඒ මේ සම්පූර්ණයෙන්ම ගෙලුණු වෙලාවේ උඩුකුරු තෙරපුමට අදාළව තමයි මේ ගන්න. එතකොට බර ධන සම්පූර්ණ උඩුකුරු තෙරපුම තමයි මට මේ රීඩින් එකේ එන්නේ. ඊට පස්සේ වස්තුව ඇවිල්ලා බිම වැදිච්ච ගමන් මොකද වෙන්නේ? බිම වැදිච්ච ගමන් මෙයා එකපාරට අර උඩුකුරු තෙරපුම නෙමෙයි. එතකොට රීඩින් එකට මෙයා mg ධන mg වෙනවා r එක. තේරෙනවද? ඇයි? දැන් මේ වතුරෙන් ඇති කරගෙන ඉන්න උඩුකුරු තෙරපුමක්ද? නෑ ඉස්සෙල්ලා
මෙතන මෙයාගේ T එකකුත් වැඩ කරන්නේ සම්පූර්ණ mg නෙමෙයි අපිට ආවේ. මේ උඩුකුරු තෙරපුම සම්පූර්ණ mg නෙමෙයි. ඇයි මෙයාගේ මෙහෙම තන්තුවක් තියෙනවානේ. ඔම තන්තුවක් තිබ්බ හින්දා මේ U එක උඩුකුරු තෙරපුම හැමතිස්සෙම mg-ට වඩා අඩුයි. mg-ට වඩා අඩුයි උඩුකුරු තෙරපුම. ඇයි mg බැලන්ස් කරගෙන හිටියේ මොකෙන්ද? T ධන U වලින්. එතකොට ඒ කියන්නේ තිබ්බ උඩුකුරු තෙරපුම උපරිම උඩුකුරු තෙරපුම උනත් මෙයාගේ බරට වඩා ඒ පොඩි වස්තුවේ බරට වඩා අඩුයි. මේ සමීකරණේ තේරෙනව නේද ඔයගොල්ලන්ට? මෙයාව සමාන කරන්න උඩුකුරු තෙරපුමට තව දෙයක් එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ උඩුකුරු තෙරපුම අඩුයි. නමුත් පතුලේ ඇවිල්ලා වැදිච්ච ගමන් මොකද වෙන්නේ? මෙන්න මේ T සම්පූර්ණයෙන්ම නැති වෙනවා. මේ T සම්පූර්ණයෙන්ම නැති වෙනවා. උඩුකුරු තෙරපුමත් සම්පූර්ණයෙන්ම නැති වෙනවා. එතකොට මෙන්න මේ mg කියන එක mg තමයි අර තරාදියට බල පැවැත් වෙන්නේ. තේරුණාද? උඩුකුරු තෙරපුම සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නැහැ. උඩුකුරු තෙරපුමක් තියෙනවා. නමුත් ඒ උඩුකුරු තෙරපුම සහ අභිලම්බ ප්‍රතික්‍රියාව එකතු වෙලා තමයි මේ දෙන්න හදන්නේ. එතකොට මේ අභිලම්බ ප්‍රතික්‍රියාව කියන එක තමයි අපේ රීඩින් එකට එන්නේ. එතකොට එකපාරට අර u අඩු u වැලියු එකක ඇවිල්ලා එකපාරට මෙයාගේ මුළු බරම අභිලම්බ ප්‍රතික්‍රියාවට දැනෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේක මෙන්න මේ විදිහට එකපාරට ඉන්ක්‍රීස් එකක් වෙනවා. මෙතන රීඩින් එක මොන වගේ වෙන්න ඕනද? මෙතන රීඩින් එක m ධන m වෙනවා. හරි. එතකොට B ප්‍රස්ථාරය මෙන්න මේ වගේ. මේක ටිකක් නිදහසේ හිතලා මේ ආයි ප්‍රැක්ටිස් කරන්න. මේක ප්‍රැක්ටිස් කරන්න හොඳ ප්‍රශ්නයක්. හරිද? එතකොට උත්තරේ 2. මම ටිකක් වෙලාව අරගෙන කියලා දුන්නා මේ ඒක හොඳ එකක් නේද? මොකද බලය අදාළ ප්‍රශ්න වෙලත් මේ රීඩින්ග්ස් ගන්න ඕගොල්ලන්ට එනවා හරියට. රීඩින්ග්ස් ගන්න එනකොට තේරුම් ගන්න මොකෙන්ද ඔයාලට රීඩින් එක දෙන්නේ කියලා. එච්චර ලේසියෙන් බර කියන එක නෙමෙයි එන්නේ. මෙන්න මේ අභිලම්බ ප්‍රතික්‍රියාව තමයි මේ වගේ රීඩින් එකෙන් දෙන්නේ. ඒතර අභිලම්බ ප්‍රතික්‍රියාව කියන එක හැමතිස්සෙම බර නෙමෙයි. එතකොට අභිලම්බ ප්‍රතික්‍රියාව තමයි ගාන හදන්න ඕනේ. හරිද? එතකොට C කියන එක බලන්න. C නෙමෙයි sorry ඊළඟ ප්‍රශ්නේ 2005 53 2005 රූපයේ දැක්වෙන පරිදි ලෝහ කුට්ටියක් ටැංකියක ජල පෘෂ්ඨයට පහතින් නිශ්චලව එල්ලා ඇත. කුට්ටිය නිදහස් කළ විට ඒ ටැංකියේ පතුලට වැටෙනවලු. දැන් මේ එල්ලලා තියෙන එක නිදහස් කරපු ගමන් ගිහලා මෙහෙම පතුලට වැටෙනවලු. හරි? දැන් උත්තර වලට යන්නත් කලින් මට කියන්න ඝනත්වය ගැන මොකද කියන්න පුළුවන්. මෙයා ρ1 මෙයාගේ ඝනත්වය ρ2 කිව්වොත් මම පළවෙනි උත්තරේ දෙනවා ρ1 විශාලයි ρ2 වලට වඩා. දෙවෙනි උත්තරේ දෙනවා ρ2 විශාලයි ρ1 වලට වඩා. එකද හරි දෙකද වැරදි? එකද හරි දෙකද හරි? උත්තරයක් දෙන්න. කොයි එක්කෙනාගේ ඝනත්වයද වැඩි? දෙක. ρ2 වැඩි. ඒක නිසා තමයි එයා මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා ගිලිලා පල්ලෙහාටම යන්නේ. තේරුණාද? එතකොට පළවෙනි එක බලන්න. කුට්ටිය පහළට වැටෙන විට එහි ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ක්‍රමයෙන් හීන වේ. නම් ඔය වගේ ප්‍රශ්න අහනකොට ටක් ගාලා සමීකරණේ ලියා ගන්න. හරි නිකන් බ්ලයින්ඩ්ලි උත්තර ගහන්න එපා. එහෙම වෙන්න ඇති කියලා හිතලා එහෙම උත්තර ගහන්න එපා. අපි දන්නවා potential energy ප්‍රශ්න නැතුව potential energy කියලා කියන්නේ H rho mgh නේ මතක ඇතිනේ නේද? එතකොට දැන් මේකට මේ potential energy කියන එකට උඩුකුරු තෙරපුමක් කරකම් මේකට සම්බන්ධයක් තියනවාද? ඒක නැහැනේ. එයා කොච්චර මම මේ ලෙවල් එක බිඳුව potential energy බිඳුව කියන ලෙවල් එක මෙන්න මෙතනයි කියලා ගත්තොත් මේ වස්තුව එතන ඉඳලා කොච්චර උසකින් ඉන්නවද කියන එකෙන් තමයි විභව ශක්තිය තීරණය වෙන්නේ. මේ සමීකරණ ලියා ගන්න.
ෆිසික්ස් වල සමීකරණයි සිද්ධාන්තයි බොරු වෙන්නේ නැහැ. ඔගොල්ලෝ ඉගෙන ගන්නේ ඒ දෙක. මේ තියරි එක ඉගෙන ගන්නවා. මොකද්ද සිද්ධාන්තය කියලා ඉගෙන ගන්නවා. ඒකට අදාළ සමීකරණ ටික ඉගෙන ගන්නවා. ඔය ප්‍රශ්න අහනකොටත් ඒ දෙකෙන් තමයි අහන්නේ. එතකොට ඔයගන්ට එක්ස්ප්ලেইন කරනකොට සමීකරණය සහ සිද්ධාන්තයේ මේක ඇයි මෙහෙම වෙන්නේ කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. තේරුණාද? නිකන් බ්ලයින්ඩ්ලි කියලා බෑ. එතකොට දැන් බලන්න මෙයාගේ බර නියතය ගුරුත්වාකර්ෂණයේ නියතන එහෙනම් H. එහෙනම් potential energy අණ්ඩෝම සමානුපාතී H ට. එහෙනම් මෙන් පල්ලෙහාට වැටෙනකොට H මොකද වෙන්නේ? H අඩු වෙනවා. H අඩු වෙනවා නම් ρ potential energy එකත් අඩු වෙනවා. එහෙම නැත්නම් මොකද්ද මේ කියන්නේ? විභව ශක්තියත් අඩු වෙනවා. එතකොට පළවෙනි ස්ටේට්මන්ට් එක හරි. දෙවෙනි එකේ කියනවා ජල මට්ටමෙහි උස්සෙහි වෙනසක් සිදු නොවුවොත් ජලයේ ගුරුත්වාකර්ෂණ ජල මට්ටමෙහි උස්සෙහි වෙනසක් සිදු නොවුවොත් ජලයේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය වැඩි වෙනවා. එතකොට දැන් බලන්න මෙයා මෙතන ඉද්දී උසෙහි වෙනසක් වෙන්නේ නැහැ කියන එක කියනවා. හරි. දැන් මෙතන ඉද්දී මේක සොලිඩ් නේ. හිතන්න මෙයා පල්ලෙහාට වැටෙනකොට මෙන්න මෙහෙම පල්ලෙහාට වැටෙනකොට මෙතන මේ ජල කඳ මෙන්න මේ ජලය ටික උඩට යනවා. ඊළඟ සැරේ මේ ජලය ටික උඩට යනවා. ඊළඟ සැරේ මෙතන අන්තිම මොහොතේදී මේ ජලය ටික උඩට යනවා. හැම අවස්ථාවකදීම යම්කිසි ජල ප්‍රමාණයක් ගත්තොත් එයා මොකද වෙලා තියෙන්නේ? තමන්ගේ පිහිටුම හැමතිස්සෙම H වැඩි කරගෙනනේ. ජලය ගත්තොත් මෙයා ඒ විස්ථාපනය කරලානේ තියෙන්නේ යම්කිසි පරිමාණයක්. දැන් ජලයේ උස වෙනස් වුණොත් කතාව වෙනයි. නමුත් ජලයේ උස වෙනස් වෙලා නැති හින්දා මෙයා පල්ලෙහාට වැටෙනකොට මේ චූටි ජල කඳවල් වල උසවල් මොකද වෙලා තියෙන්නේ? පිහිටීම. ඒගොල්ලන්ගේ පිහිටීම හැමතිස්සෙම ඉස්සෙල්ලා තිබ්බ තැනට වඩා පොඩ්ඩක් උඩින් යන්නේ. ඉතින් පොටෙන්ෂල් ආපහු අහන්නේ විභව ශක්තියක් ගැන. මේකම තමයි concept එක. මෙයා නියතයක් පොඩි මේ ජල කඳක් ගත්තොත් මෙයා මෙහෙම උඩට ගිහිල්ලා එහෙනම් එයාගේ H හැමතිස්සෙම පොඩ හරි වැඩි වෙලා. ඒක නිසා ජලයේ විභව ශක්තිය ගත්තොත් එයා මොකද වෙලා තියෙන්නේ? එයා වැඩි වෙලා. හරි? ඒක තේරෙනවනේ අර විස්ථාපිත ජලය. මෙයා විස්ථාපනය කරලා තියෙන ජලය විස්ථාපනය කරන ජල කොටස හැමතිස්සෙම ඉස්සෙල්ලා තිබ්බට වඩා උස තැනකට යන්නේ. උස වැඩි වෙච්ච ගමන් විභව ශක්තිය වැඩි වෙනවා. එතකොට ඒකත් හරි. තුන්වෙනි එක මොකද්ද? ජලය නොතිබුණේ නම් ඒ ලක්ෂයේදී කුට්ටියේ චාලක ශක්තිය ජලය තිබූ විටදී ඒ ලක්ෂයේදී ඒ අගයට වඩා අඩු වේ. දැන් බලන්න ඒක කොහොමද ගන්නෙ කියලා. මෙන්න මෙතනදී චාලක ශක්තිය සමීකරණය මොකද? ටක් ගාලා සමීකරණ ලියා ගන්න. kinetic energy 2 එකයි mv වර්ගය. m කියන එකේ වෙනසක් වෙනවද මෙයාගේ? m කියන එකේ වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් v තමයි අවස්ථා දෙකේදී වෙනස් වෙන එක්කෙනා. එකම දුරක් වැටෙනකොට මෙතන u බිඳුවයි නම් v මෙහෙමනම් එකම දුරක් එන්න නම් දෙන්නගේ එකම දුරක් වැටෙනකොට v අගයන් දෙකක් නේ ගන්න. ඇයි? වතුර නැති වෙලාවේදී පල්ලෙහාට වැටෙන ත්වරණය වෙනස්. වතුර තියෙන වෙලාවේදී පල්ලෙහාට වැටෙන ත්වරණය වෙනස්. වතුර නැතුව මෙහෙම වැටුණා කියලා හිතන්නකෝ. වතුර නැතුව වැටෙනකොට එයා වැටෙන ත්වරණය මොකක්ද? එයා මත බලපාන්නේ මොකද්ද? mg විතරමයි. එතකොට පල්ලෙහාට මම දැම්මොත් F සමානයි mg කියලා ma කියලා mg විතරයි වැඩ කරන්නේ. mg සමානයි ma. එතකොට පල්ලෙහාට වැටෙන ත්වරණය මොකද්ද? g. වතුර නැත්තම් g ගුරුත්වාකර්ෂණ ත්වරණයෙන් තමයි පල්ලෙහාට වැටෙන්නේ. වතුර තියනවා කියලා හිතන්නකෝ. වතුර තියෙන අවස්ථාවේදී මෙයාට මොනවද වැඩ කරන්නේ? පල්ලෙහාට වැඩ කරනවා mg, උඩට වැඩ කරනවා u. එතකොට පල්ලෙහාට වැටෙන ත්වරණය මම ආයි පල්ලෙහාට F සමානයි ma දානවා. එතකොට පල්ලෙහාට mg ඍණ u සමානයි ma මට ඕනේ ත්වරණය නෙවෙයි. එතකොට m mg ඍණ v ρ g බෙදීම m මෙහෙම ගමු.
MA කියන එක මෙතන M නැති කරගන්න තුෙමු. මෙතන මෙහෙම තියාගමුකෝ. එතකොට දැන් මෙතන එනවා මට mg ඍණ u සමානයි ma 1 කියලා එනවා. එතකොට දැන් බලන්න m කියන එක නම් මෙතනත් නියතයක් මෙතනත් නියතයක්. එතකොට මෙතන a අනුලෝම සමානුපාතී mg ට නේ. නමුත් මෙතන මොකද වෙලා තියෙන්නේ? මෙතන a1 අනුලෝම සමානුපාතී mg ඍණ u ට. ඒ කියන්නේ මේ ත්වරණයට වඩා අඩුයිද වැඩිද? A1 කියන එකේනා අඩුයිනේ. මෙතන mg මෙතන නමුත් අනික් පැත්තට ක්‍රියා කරන බලයක් තියෙන හින්දා මෙයා A1 කියන ත්වරණය ටිකක් අඩුයි. ත්වරණය අඩුයි නම් එකම උසක් එනකොට එයා ගන්න v එක මොකද වෙන්නේ? එයාගේ v එකක් අඩුයි. ඒ සමීකරණය මතකයිද නේද? v වර්ගය සමානයි u වර්ගය ධන 2 as. u බිඳුවයි u නියතයක් g නියතයක් as. S නියතයක් නම් එකම දුර නම් එන්නේ මට එනවා v වර්ගයේ අනුලෝම සමානුපාතී aට. ඒ කියන්නේ a අඩු වෙනකොට මගේ v අඩු වෙනවා. ඒතකොට වතුර තියෙන වෙලාවට මං එකම ලක්ෂයකට එනකොට මගේ ප්‍රවේගය අඩුයි වතුර තියෙනකොට. ප්‍රවේගය අඩුයි නම් ඒ වෙලාවේදී චාලක ශක්තිය අඩුයි. එතකොට වතුර තියෙන වෙලාවේදී ඒ ලක්ෂයට එනකොට එයාගේ චාලක ශක්තිය අඩුයි. මොකක්ද අහන්නේ? ජලය නොතිබුණේ නම් ඒ ලක්ෂයේදී කුටියේ චාලක ශක්තිය ජලය තිබූ විට චාලක ශක්තියට වඩා අඩු වේ. ඒක වැරදි. ජලය නැති වෙලාවට එයා ගුරුත්වජ ත්වරණයෙන් වැටෙන්නේ. එතකොට එයා වතුර තියෙන වෙලාවට වඩා ලොකු v එකක් ගන්නවා. එහෙම නැත්නම් ප්‍රවේගයක් ඇති වෙනවා ඒ ලක්ෂයේදී. ඒ නිසා ඒ වෙලාවේදී එයාගේ චාලක ශක්තිය වැඩි. C වැරදි. ඒක නිසා A සහ B පමණක් සත්‍ය වේ. එතකොට මේක වැරදි. A සහ B පමණක් සත්‍ය වේ. උත්තරේ 1. මේක තේරුණානේ? දැන් හිතලා බලන්න කොච්චර වේගෙන් මේ ගණන් කරන්න පුළුවන් වෙන්න ඕනේද කියලා. කොච්චර ඇත්තම A level ප්‍රශ්නයකට එනකොට මේ concepts කීයක් දැනගෙන ඉන්න ඕනේද කියලා. ඒවා ඔක්කොම එකට වැටෙන්නත් ඕනේ. දැන් මේ 47 2005 59 මේ ද්‍රව ස්ථිතියේ තියෙන මේ ලක්ෂණයක් තමයි මේක එක්ස්ප්ලেইন කරන්න ටිකක් වෙලා යනවා. ඒ කියන්නේ concept එක මුලින්ම ඔලුවට දාගන්න ටිකක් වෙලා යනවා. හැබැයි වෙලාව අරගෙන මේ concepts ටික හොඳට ඔලුවට දාගෙන ඊට පස්සේ ගණන් හදනකොට ටටක් ගාලා ඒව ඇප්ලයි කරන්න. දැන් මේ එක්ස්ප්ලেইন කරන්න මෙච්චර වෙලා යන්නේ ඒකයි. හරිද? ඊට පස්සේ දැන් කියනවා රූපයේ දක්වා ඇති පරිදි ලී කැබැල්ලක් හා ගල් කැබැල්ලක් අඩංගු කුඩා බීකරයක් විශාල ජල බීකරයක් තුර පාවේ. ලී කැබැල්ලක් සහ ගල් කැබැල්ලක්. ගලෙහි ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා වැඩි අතර ලී කැබැල්ලෙහි ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩු වේ. විශාල බීකරයේ තුල ජල මට්ටමේ උස h පිළිබඳව පහත සඳහන් මේවා මොනවද කියලා අහන්නේ. දැන් පටන් ගන්න කලින් මෙන්න මේ වගේ එකක් තියෙනවා. මෙහෙම බීකරයක් තියෙනවා. මේක ඇතුලේ තියෙනවා කියනවා ලී කැබැල්ලයි මෙහෙම දෘඩ ගල් කැබැල්ලකුයි. හරි. අපෙන් අහන්නේ මෙන්න මේ H වතුර මේවකට මොකද වෙන්නේ කියලා. දැන් බලන්න ඕගලන්ට දැන් මේ H කියන එක කෙලින්ම අනුලෝම සමානුපාතීනේ මෙයාගේ උඩුකුරු තෙරපුමට. ඒක තේරෙනවනේ නේද? උඩුකුරු තෙරපුම වැඩි නම් විස්ථාපනය කරන්න ඕන වතුර ප්‍රමාණය වැඩි. එතකොට මේ H වල අගය වැඩි. ඒක තේරෙනවනේ නේද? ඒක මතක තියාගන්න හැමතිස්සෙම මේ ඉහළ යන වතුර ප්‍රමාණය උඩුකුරු තෙරපුමට අනුලෝම සමානුපාතයි. උඩුකුරු තෙරපුම වැඩි වෙන මේ H කියන එක වැඩි වෙනවා. එතකොට දැන් මේ වෙලාවේදී උඩුකුරු තෙරපුමට බලපාන්නේ මොකක්ද? U බීක එක බලපානවා. මේ වස්තුවේ බරට අදාළ වතුර ප්‍රමාණයක් මුලින්ම විස්ථාපනය කරන්න ඕනේ. ඒකට අදාළ උඩුකුරු තෙරපුමක් බලපානවා. ඊට පස්සේ U මෙටල් මෙටල් කියලා ගන්නවා මම නිකන්. මෙන්න මේ තද ද්‍රව්‍යයේ
අදාළ උඩුකුරු තෙරපුම බලපානවා සම්පූර්ණ උඩුකුරු තෙරපුම යාගේ. තේරුණාද? එයාගේ දැන් මුළු බරම වැඩ කරනවානේ මෙතන. මෙයාගේ මේ MG එකම වැඩ කරනවා. එතකොට එයාගේ සම්පූර්ණ උඩුකුරු තෙරපුමම බලපානවා. ඊට පස්සේ ලී කැබැල්ලේ තෙරපුම මම L කියලා ගන්නවා. ලී කැබැල්ලේ මෙන්න මෙයාගේ බරට අදාළ මුළු උඩුකුරු තෙරපුමම බලපානවා. තේරුණාද? දැන් මේ වෙලාවේදී මේ UM කියන එක අනුලෝම සමානුපාතී mgට. ඇයි? මෙයා දැන් පාවෙවිනේ ඉන්නේ. එතකොට මේ ඇති කරලා තියෙන උඩුකුරු තෙරපුම සමානයි මෙයාගේ බර උඩුකුරු තෙරපුමෙන් විස්ථාපනය කරලා තියෙන බර සමානයි මේ වස්තුවේ බරට. දැන් බලන්න මේක අරගෙන එළියට දැම්මහම මොකද වෙන්නේ? ජලයට දැන් මෙයාගේ මෙතන බීකරේ ඉතිරි වෙන්නේ කවුද? බීකරේ ඉතිරි වෙන්නේ අර ලී කැබැල්ල විතරයි. ලී කැබැල්ල විතරයි. එතකොට මෙතනින් ඇති කරලා තියෙන උඩුකුරු තෙරපුම U B එක තාම හැමම පාවෙනවා. U L කියන එක පාවෙනවා. හරිද? මෙතනින්. ඊට පස්සේ ගල් කැබැල්ල එළියට දැම්මහම ගල් කැබැල්ලේ ඝනත්වය වැඩි හින්දා එයා මොකද වෙන්නේ? එයා යටට යනවා. යටට ගිහිලා යට සෙටල් වෙනවා. මෙයාට උඩුකුරු තෙරපුමක් බල තියනවද දැන්? මම ඉස්සරහට කිව්වා උඩුකුරු තෙරපුමක් මෙයාට තියනවා දැන්. ඒ වුණාට මේ උඩුකුරු තෙරපුම මෙතන මෙයාගේ mg නමුත් අභිලම්බ ප්‍රතික්‍රියාවකුත් තියෙනවා. එතකොට R ධන U සමානයි mgට. එහෙනම් U කියලා කියන්නේ mg ඍණ දැන් මේ වෙලාවේ um කියලා කියන්නේ mg ඍණ rට. දැන් ඉස්සෙල්ලා පාවෙන වෙලාවේදී මේ උඩුකුරු තෙරපුම මැටල් එකෙන් ආ උඩුකුරු තෙරපුම මේ එයාගේ සම්පූර්ණ බරට සමානයි. ඇයි? ඒ බර මුළු බරම අර බීක් එක ඇතුලේ තියෙනකොට මුළු බරම බලටම අදාළ ජල ප්‍රමාණයක් විස්ථාපනය කරන්න ඕනේ. නමුත් බීක් එකෙන් අරගෙන එළියට දැම්මහම මොකද වෙන්නේ? බීක් එකෙන් අරගෙන එළියට දැම්මහම එයාගෙන් ඇති වෙන උඩුකුරු තෙරපුම ඇත්තටම මේ විස්ථාපනය කර එයාගේ පරිමාවෙන් විස්ථාපනය කරන ජල පරිමාවට විතරයි සමාන වෙන්නේ. එයා මේ සමීකරණ ලිව්වහම ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. එතකොට උඩුකුරු තෙරපුම බරෙන් කොටසක් අඩු වෙලා අභිලාම ප්‍රතික්‍රියාව හින්දා බරෙන් කොටසක් අඩු වෙලා. එතකොට මේ UM ගැන මොකද කියන්න පුළුවන්? මේ UMට සාපේක්ෂව මේ UM කියන එක්කෙනා අඩුයි. එතකොට මම මේ උඩුකුරු තෙරපුම් ටික ඔක්කොම එකතු කරොත් මෙතෙන් ගත්තොත් මම UM2 කියලා. මෙයා UM1 UM2 කියලා ගත්තොත් මේ UM2 කියන එක්කෙනා අඩුයි UM1 වලට වඩා. ඒක නිසා සම්පූර්ණ උඩුකුරු තෙරපුම මොකද වෙන්නේ? උඩුකුරු තෙරපුම අඩු වෙනවා. උඩුකුරු තෙරපුම H ට අනුලෝමව සමානුපාතී. ඒ නිසා H උත් මොකද වෙන්නේ? දැන් ඉස්සෙල්ලා තරම්ම ජල කඳක් උඩට යනවද? නෑ. H උත් අඩු වෙනවා. හරිද? එතකොට ගල අරගෙන එළියට දැම්මහම එයා ගිලිලා පතුලටම යනවා නම් එයා ඒකම තමයි. හිතන්නකො පතුලටම වැටෙන්නේ නැතුව පාවෙන ලෙවල් එකකට ආවල. දැන් එහෙනම් මොකද කියන්න පුළුවන්? එහෙනම් වෙනසක් වෙනවද? වෙනසක් වෙන්නේ නෑනේ. මේ සැරේ මෙයා මත බලපාන උඩුකුරු තෙරපුම mgටම සමානයි. මේ සමීකරණයම තමයි අන්තිමට සම්පූර්ණ උඩුකුරු තෙරපුමට හැදෙන්නේ. UB UM UL කියන එකම තමයි හැදෙන්නේ. එතකොට ජල මට්ටමේ වෙනසක් වෙන්නේ නැහැ. නමුත් මෙයා ඝනත්වය වැඩි හින්දා මෙයා අඩියටම ගිහිල්ලා තමයි නවතින්නේ. අඩියටම ගිහිල්ලා නැවතුනහම උඩුකුරු තෙරපුමට අමතරව අභිලම්බ ප්‍රතික්‍රියාවකුත් ඇති වෙලා ඒ දෙකේ එකතුව තමයි මෙයාගේ බරට සමාන වෙන්නේ. එතකොට උඩුකුරු තෙරපුම ස්පා වෙනවට වඩා උඩුකුරු තෙරපුම අඩු වෙනවා. තේරුණාද? ඒක නිසා සම්පූර්ණ උඩුකුරු තෙරපුම අඩු වෙනවා. සම්පූර්ණ උඩුකුරු තෙරපුම අඩු වෙනකොට ජල කඳ ඉහළට යන ප්‍රමාණයක් අඩු වෙනවා. එතකොට ගල පිටතට ගෙන ජලය තුළට දැමූ විට H අඩු වේ. ඒ හරි. ලී කැබැල්ල පිටතට ගෙන ජලයට දැමූ විට H වෙනස් නොවේ. දැන් ඒක අපිට ඒකේ ඝනත්වය ගැන හරියට කියලා දීලා නැහැ නේද? ලී කැබැල්ලේ ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩු වේ. එහෙනම් ලී කැබැල්ලේ ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩු වෙනවා නම් මොකක්ද ඔයගලන්ට කියන්න පුළුවන්? මේ කීයද ගාන 59. ලී කැබැල්ලේ ඝනත්වය අඩුයි නම් ජලයේ ඝනත්වයට වඩා එළියට අරගෙන දැම්මහම ඒකට මම අඳින්නම් රූපේ ටක් ගාලා කමාරක්. දැන් මේක අරගෙන දානවා. මෙන්න බීක එක තියෙනවා. ජලයට දානවා. මෙයා එතකොට මොකද වෙන්නේ? ඝනත්වය අඩුයි නම් එයා මොකද වෙන්නේ? එයා පා වෙනවානේ.
එක්ක පාවෙනවා එක්ක පොඩ්ඩක් විතර ගිලනවා ඔහොම පාවෙනවා. නමුත් මෙයා මත බලපාන උඩුකුරු තෙරපුම මොකද? එයාගේ MGම තමයි. මේක ඇතුලේ හිටියත් එකයි එයා එළියේ හිටියත් එකයි. එයාගේ සම්පූර්ණ බරට අදාළ උඩුකුරු තෙරපුම කොහේ හිටියත් බලපානවා. මෙතන මොනවද තියෙන්නේ? මෙතන බීක එක තාම පාවෙනවා. මේ මෙටල් එක තාම පාවෙනවා. එහෙනම් සම්පූර්ණ උඩුකුරු තෙරපුම මොකද්ද? UB UM UL ම තමයි. තේරුණාද? එතකොට අර පළවෙනි අවස්ථා මුළු උඩුකුරු තෙරපුම ගත්තාම තාම ඒකේ වෙනසක් වෙලා නැහැ. ඒක UB UM UL ම තමයි. උඩුකුරු තෙරපුමේ වෙනසක් වෙලා නැත්තම් H වල වෙනසක් වෙන්නේ නැහැ. එතකොට දෙවෙනි එකත් හරි. දෙවෙනි එකත් හරි. ලී සහ ගල් කැබැල්ල පිටතටගෙන එක එකට ගැට ගසා ජලයට දැමූ විට ඒවා බීකරයේ පතුලට ගමන් කරයි නම් H වැඩි වේ. එතකොට කියන්නේ ඊළඟ එකේදී ඔයගොල්ලෝ කියන්නේ බීකේ කොහොමම තියෙනවා ගල මෙහෙම තියෙනවා මේක මෙයාට මෙහෙම පොඩ්ඩක් ගැට ගහනවා. එතකොට මේ පල්ලෙහාට අඩ කරනවා mg මෙයාගේ mg එකක් ගැට ගන්න කරනවා. ඊට අමතරව මෙයාට පොඩි යම් කිසි පොඩි උඩුකුරු තෙරපුමක් එනවා. මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාවක් එනවා. මෙයාගේ T එකක් බලනවා. මෙයාගේ උඩුකුරු තෙරපුම එනවා. හරි. දැන් මේ පොඩි එකට දැන් මේක වෙනස් වෙනවද? UB ඒකම තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. පොඩි එක්කෙනාට දැම්මොත් එයාගේ මොකද වෙලා දෙන්නේ? මේ සැරේ UL සමානයි mg ධන t ට. දැන් එයාගේ පාවෙවි තියනවට වඩා උඩුකුරු තෙරපුම චුට්ටක් විතර වැඩි වෙලානේ. එයාගේ චුට්ටක් විතර වැඩි වෙලා. නමුත් දැන් බලන්න ලොකු එක්කෙනාට ලොකු මෙටල් එකට මම දැම්මොත් එහෙනම් මොකද වෙලා තියෙන්නේ? T ධන U ධන R සමානයි mg. එතකොට උඩුකුරු තෙරපුම ගත්තොත් mg ඍණ T ඍණ R. දැන්